ඔබ සැමට සුබ දවසක් වේවා. අයබෝවන් ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකේය ඔබ වෙත ගෙනෙන නව දැනුම සයිබර් අවකාශය yo.com වෙත සාදරයෙන් ඔබ පිළිගනිමු. සම්පූර්ණයෙන්ම ඔබගේ විදේශගත වී විදේශ කටයුතු සඳහාම කැප වූ yo.com ඒ සඳහා අදාළ සියලු අංශවලින් ඔබ දැනුවත් කිරීමයි බලාපොරොත්තු වන්නේ. ඔබගේ විදේශගත වීම විදේශ කටයුතු ඒ සියලු ආකාරවල අවශ්‍යතා සඳහා අවශ්‍ය කරන පරිපූර්ණ දැනුමක් 100% අංග සම්පූර්ණ දැනුමක් ඔබ වෙත ලබා දීමට yo.com අපි ඔබට ස්ථිර වශයෙන්ම සහයෝගය දක්වනවා. අදත් අපි ඔබට ගෙන එන්නේ එවැනිම විශේෂ අවස්ථාවක්. මෙම අවස්ථාවේ අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ විදේශ කටයුතු විදේශගත වීම සියලු කටයුතු සඳහා යොදාගත හැකි සුබ මුහූර්තයන්. ඔබ නිවසෙන් පිටත් වීම සඳහා ඔබගේ විදේශ කටයුතු සඳහා ඔබ යම්කිසි රජයේ කාර්යාලයකට යනවා නම් ඔබ පාස්පෝර්ට් කන්තරුවට යනවා නම් එහෙම නැත්නම් ඔබ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යනවා නම් ඔබගේ ඒජන්සිය වෙත යනවා නම් ඒ ඕනෑම අවස්ථාවක එම සියලු විදේශ ගතවීම වලට අදාළ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන විදේශ ගතවීම සඳහාම විශේෂයෙන් සකස් වූ නැකත් සුබ මුහූර්තයන් දිනපතා අපි ඔබට ඉදිරිපත් කරනවා. මෙම නැකත් මෙම සුබ මුහූර්තයන් ලංකාවේ සුප්‍රසිද්ධ ජ්‍යොතිෂ ආයුර්වේද ගුරුකුලයක් වන වීදාගම ගුරුකුලයෙන් තා රහසිගතව ඒ අය යොදාගත්තා වූ මෙම නක්ෂත්‍ර ක්‍රමය බෞද්ධ ජනතාවගේ ප්‍රයෝජන සඳහා පළමුවරට තමයි මෙසේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙම උතුම් සුබ මුහූර්තයන් ඔබ භාවිතා කරලා ඔබගේ විදේශගත වීම වලට අදාළ සියලු කටයුතු සඳහා මෙම සුබ මුහූර්තයන් යොදාගෙන ඔබගේ සියලු කටයුතු අති සාර්ථක කරගන්නවා ඇතයි. දැන් ඔබ වෙත දැర్శණය වෙන්නේ 2025 මෙම වර්ෂයේ මෙම මාසයේ ජූනි මාසයේ අඟහරුවාදා ජූනි 11 වෙනි අඟහරුවාදා දවසේ සුබ මුහූර්තයන් විදේශ කටයුතු සඳහා යොදා ගන්නට ඉතාමත්ම ප්‍රශස්ත වූ සුබ මුහූර්තයන්. එතකොට දැන් පළමුවෙන්ම අපි ඉදිරිපත් කරනවා ජූනි 11 අඟහරුවාදා දවසේ දිවා කාලයේ නැකත් මේ දර්ශනීය මේ මොහොතේ ඔබට දැర్శණය වෙන දර්ශන ඵලයෙන් පෙන්වුම් කරනවා අඟහරුවාදා දවසේ උදේ 6 ඉඳන් දවල් 12:15 වෙනකම් තිබෙන පළවෙනි කොටස. එම කොටසේ බලන්න ඔබට උදේ 6 ඉඳන් 6:25 දක්වා අතිශයම ප්‍රශස්ත සුබ මුහූර්තයක් තිබෙනවා. ඒ වගේම උදේ 7:36 සිට 7:55 දක්වා ඉතාමත්ම ප්‍රශස්ත සුබ මුහූර්තයක් තිබෙනවා. ඒ වගේම උදේ 9:11 සිට 9:30 දක්වා ඉතාමත්ම ප්‍රශස්ත සුබ මුහූර්තයක් තිබෙනවා. ඒ වගේම උදේ 10:45 සිට උදේ 11 දක්වා ඉතාමත්ම ප්‍රශස්ත සුබ මුහූර්තයක් තිබෙනවා. ඒ වගේම මෙම කොටසේ ඉතාමත්ම ප්‍රශස්ත සුබ මුහූර්තය හැරුණ විට තවත් ඕනෑම කටයුත්තකට යොදාගත හැකි ਸਰව සුබ සිද්ධිය සැලසෙන සුබ මුහූර්ත කීපයක් දක්වලා තිබෙනවා. ඒ තමයි උදේ 6:26 සිට 6:55 දක්වා, උදේ 7:56 සිට උදේ 8:25 දක්වා සහ උදේ 9:31 සිට උදේ 10 දක්වා. මෙම දර්ශන තලයේ දිස්වෙන නක්ෂත්‍ර වේලාවල් වලින් කොළ පාටින් දැర్శණය වෙන්නේ අතිශයින්ම විශිෂ්ට ඉතාමත්ම සුබ මුහූර්තයන්. ඒ වගේම රතු පාටින් දැర్శණය වෙන්නේ ඉතාමත්ම විශිෂ්ට සුබ මුහූර්තයන් වලට ඉතාමත්ම ආසන්නයෙන් යෙදෙන පොදුවේ යොදාගත හැකි සුබ මුහූර්තයන්. කෙසේ වෙතත් ඔබට මෙම කොළ පාටින් දැర్శණය වෙන සුබ මුහූර්තයන් වගේම රතු පාටින් දැర్శණය වෙන සුබ මුහූර්තයනුත් ඔබගේ විදේශ කටයුතු වලට අදාළ සියලු කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් විශේෂිතම අවස්ථාවක්. ඔබ විදේශ කටයුතුට ගුවන් තොටුපළට යන අවස්ථාව වැනි අවස්ථාවකට ඔබට යොදා ගන්න පුළුවන් කොළ පාටින් දැක්වෙන විශිෂ්ටතම සුබ මුහූර්තයන්. ඒ වගේම පොදුවේ ඔබගේ සියලු විදේශ කටයුතු වලට ඔබ නිවසින් පිටත් වෙනවා නම් මෙම කොළ පාටින් දැක්වෙන වේලාවන් වෙලත් ඒ වගේම රතු පාටින් දැක්වෙන වේලාවනුත් යොදා ගන්නට පුළුවන්. ඒ අතර වාරේ මතක තබා ගන්න
මෙහි කළු පාටින් අපි දක්වලා තියෙනවා භාවිතා නොවන සීමාව කියලා. මෙම කාලයේදී ඔබ විදේශ කටයුතු සඳහා නිවසින් පිටත් වීමෙන් වළකිනවා නම් ඉතාම හොඳයි. අනිත් සියලු වේලාවන් කොළ පාටින් දැක්වෙන වේලාවන් සහ රතු පාටින් දැක්වෙන වේලාවන් ඔබගේ විදේශ කටයුතු සඳහා විශිෂ්ට ප්‍රතිඵලයන් ලබා ගැනීමට ඔබට යොදා ගන්නට පුළුවන්. දැන් ඔබට අපි ඉදිරිපත් කරනවා 2025 වර්ෂයේ ජුනි මාසයේ 11 වෙනිදා අඟහරුවාදා දවසේ දිවා කාලයේ දෙවෙනි කොටස යෙදෙන සුබ මුහූර්තයන්. මෙහිදී අපි ඉදිරිපත් කරලා තිබෙනවා දහවල් 12:16 සිට හවස 6:34 දක්වා. ඔබට දැක ගන්න පුළුවන් දර්ශන තලයේ මෙම සියලු සුබ මුහූර්තයන් ඉදිරිපත් කරන සටහන. මෙහිදී අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ ඔබේ පහසුව සඳහා පැය 24 වේලාවේ. ඒ නිසා දැන් හවස 6:34 කියන එක මෙම සටහනේ දැක්වෙන්නේ 18:34 විදියට. ජාත්‍යන්තර ක්‍රමයට. දැන් අපි බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේ 11 වෙනිදා අඟහරුවාදා දවල් කාලයේ දෙවෙනි කොටසේ යෙදෙන සුබ මුහූර්තයන්. මෙහිදී ඉතාමත්ම විශිෂ්ට අතිවිශිෂ්ට සුබ මුහූර්තයන් යෙදෙන අවස්ථා ටික කොළ පාටින් දක්වලා තිබෙනවා. දවල් 12:16 සිට 12:40 දක්වා, දවල් 1:51 සිට 2:10 දක්වා, හවස 3:25 සිට 3:45 දක්වා, සවස 5 සිට 5:20 දක්වා. ඒ වගේම පොදුවේ යොදාගත හැකි ඉතාමත්ම සුබ මුහූර්තයන් රතු පාටින් දක්වලා තිබෙනවා. ඒ තමයි දවල් 12:41 සිට 1:10 දක්වා, දවල් 2:11 සිට 2:45 දක්වා, ඒ වගේම හවස 3:46 සිට හවස 4:20 දක්වා, ඒ වගේම හවස 5:21 සිට හවස 5:50 දක්වා. මෙතනදී අපි නැවත ඔබට මතක් කරනවා මෙහිදී අපි කළු පාටින් දක්වලා තිබෙනවා භාවිතා නොවන සීමාව ලෙස කාල වේලාවන්. මෙම කාල වේලාවන් තුල එනම් භාවිතා නොවන සීමාව හෙවත් කළු පාටින් අපි දක්වලා තිබෙන කාල වේලාවන් ඔබගේ විදේශ කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ඔබට වඩාත් හොඳයි කියලා අපිට යෝජනා කරන්න පුළුවන්. ඒ ඇරෙන්නට කොළ පාටින් දක්වා තිබෙන සුබ මුහූර්තයන් මෙන්ම රතු පාටින් දක්වා තිබෙන සුබ මුහූර්තයන්ද ඔබට විශ්වාසයක් ඇතුව භාවිතා කරලා අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි බව අප මෙහිදී විශ්වාසයෙන් ඔබට ප්‍රකාශ කරනවා. දැන් අපි බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේ 11 වෙනිදා අඟහරුවාදා දවසේ රාත්‍රී කාලයේ ඉර බැස්සට පස්සේ නැත්නම් සූර්ය අස්තයෙන් පසුව යෙදෙන සුබ මුහූර්තයන්ගේ පළවෙනි කොටස. මෙහිදී අපි වේලාවන් දක්වා තිබෙනවා හවස 6:35 සිට රාත්‍රී 12:40 දක්වා. මෙතනදීත් අපි ජාත්‍යන්තර පැය 24 ඔල්ලෝසුවේ වේලාවෙන් තමයි වේලාවන් දක්වලා තිබෙන්නේ. අපි ඒ අනුව බලමු. සවස 6:35 සිට හවස 6:50 දක්වා අති විශිෂ්ට සුබ මුහූර්තයක් යෙදෙනවා. ඒ වගේම සවස 8:06 සිට සවස 8:20 දක්වා අති විශිෂ්ට සුබ මුහූර්තයක් යෙදෙනවා. ඒ වගේම රාත්‍රී 10:56 සිට රාත්‍රී 11:15 දක්වා අති විශිෂ්ට සුබ මුහූර්තයක් යෙදෙනවා. ඒ වගේම රාත්‍රී 12:25 සිට රාත්‍රී 12:40 දක්වා අති විශිෂ්ට සුබ මුහූර්තයක් යෙදෙනවා. ඊට අමතරව රතු පාටින් දක්වා තිබෙන පොදුවේ යොදාගත හැකි ඉතාම සුබ මුහූර්තයන් දැන් අපි ඉදිරිපත් කරනවා. ඒ තමයි සවස් 6:51 සිට 7:20 දක්වා, හවස 8:21 සිට 8:45 දක්වා, ඒ වගේම සවස් නැත්නම් රාත්‍රී 9:45 සිට රාත්‍රී 10:15 දක්වා, ඒ වගේම රාත්‍රී 11:16 සිට රාත්‍රී 11:35 දක්වා. මෙහිදී අපි ඔබට නැවත මතක් කරන්න කැමති කුල පාටින් අපි දක්වා තිබෙන අතිවිශිෂ්ට සුබ මුහූර්තයන් වගේම රතු පාටින් දක්වා තිබෙන ඉතාමත්ම සුබ මුහූර්තයන් මෙම මුහූර්ත කොට්ටාස දෙකම රතු පාටින් සහ කොළ පාටින් දක්වා තිබෙන සුබ මුහූර්තයන් ඔබගේ විදේශ කටයුතු සඳහා ඉතාමත්ම විශ්වාසයෙන් යුතුව ඉතාමත්ම ආත්ම විශ්වාසයක් ඇතුව භාවිතා කරන්න පරම්පරා ගණනාවක් තිස්සේ ඉතාමත්ම රහසිගතව භාවිතා වූ විදේශ කටයුතු සඳහාම යොදාගත හැකි ඉතාමත්ම සුබ මුහූර්තයන් තමයි අපි මේදී ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ වගේම මතක තබා ගන්න මෙතනදී කළු පාටින් දක්වා තිබෙන භාවිතා නොවන සීමාවල සඳහන් කර තිබෙන වේලාවන් ඔබගේ විදේශ කටයුතු සඳහා යොදා
නොගැනීමට මතක තබා ගන්න. දැන් අපි බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේ 11 වෙනිදා අඟහරුවාදා දවසේ රාත්‍රියේ දෙවෙනි කොටස. රාත්‍රී කාලයේ දෙවෙනි කොටස එනම් රාත්‍රී 12:41 සිට පසුදා එළිවෙන පාන්දර 6:15 දක්වා තිබෙන සුබ මුහූර්තයන් කෙසේද කියා. මෙහිදී නැවත අපි ඔබට ඉදිරිපත් කරනවා අතිවිශිෂ්ට සුබ මුහූර්තයන් කීපයක් මේ දෙනවා. එනම් රාත්‍රී 1:55 සිට 2:10 දක්වා, රාත්‍රී නැත්නම් අලුයම් කාලයේ 3:25 සිට 3:40 දක්වා, ඒ වගේම අලුයම 4:50 සිට 5:05 දක්වා. ඊට අමතරව ඊ타මත්ම සුබ මුහූර්තයන්ට අමතරව පොදුවේ යොදාගත හැකි ඊ타මත්ම සුබ මුහූර්තයන් රතු පාටින් දක්වා තිබෙනවා. ඒ තමයි රාත්‍රී 12:41 සිට රාත්‍රී 1:10 දක්වා, ඒ වගේම රාත්‍රී 2:11 සිට රාත්‍රී 2:40 දක්වා, ඒ වගේම අලුයම් කාලයේ 3:41 සිට 4:05 දක්වා සහ අලුයම් කාලයේ 5:06 සිට 5:30 දක්වා. මීට අමතරව මෙම සටහනේත් අපි ඉදිරිපත් කරලා තිබෙනවා කළු පාටින් දක්වා තිබෙන භාවිතා නොවන සීමාවල ලෙස සටහන් කරලා තිබෙන මුහූර්තයන්, කළු පාටින් දක්වා තිබෙන මුහූර්තයන් ඔබගේ විදේශ කටයුතු සඳහා යොදා නොගැනීමෙන් ඔබට යම් පහසුවක් ඇති වෙනවා. මෙම කාල සීමාව මෙම කළු පාටින් දක්වා තිබෙන භාවිතා නොවන සීමාවල ලෙස හඳුන්වන කාල වේලාවන් භාවිතා නොකිරීමට ඔබ උනන්දු වන්නේ නම් ඔබට ඉතාමත්ම යහපතක් සලසා ගන්න හැකි වෙනවා. ඔව්. අපි දැන් බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේ 12 වෙනිදා බදාදා දවසේ යෙදෙන සුබ මුහූර්තයන් කෙසේද කියා. මේදී අපි නැවත ඔබට ඉදිරිපත් කරනවා අතිවිශිෂ්ට සුබ මුහූර්තයන් යෙදෙනවා 2025 ජුනි මාසයේ 12 වෙනි බදාදා දිවා කාලයේ යෙදෙන අතිවිශිෂ්ට සුබ මුහූර්තයන්. ඒ තමයි උදේ 8:30 සිට 8:40 දක්වා, උදේ 11:40 සිට දවල් 12:12 දක්වා, ඒ වගේම සවස 1:16 සිට සවස 1:40 දක්වා. ඊට අමතරව එම අතිවිශිෂ්ට සුබ මුහූර්තයන්ට අමතරව රතු පාටින් දක්වා තිබෙනවා පොදුවේ යොදාගත හැකි සුබ මුහූර්තයන්. මෙම සුබ මුහූර්තයන්ද ඔබගේ විදේශ කටයුතු සඳහා ඉතාමත් විශ්වාසයෙන් යොදා ගන්නට පුළුවන්. ඒ තමයි උදේ 6:30 සිට උදේ 7:05 දක්වා, උදේ 8:05 සිට උදේ 8:30 දක්වා, ඒ වගේම උදේ 9:40 සිට උදේ 10:30 දක්වා, ඒ වගේම දවල් 12:45 සිට දවල් 1:15 දක්වා. ඊට අමතරව මෙම සටහනේ දක්වා තිබෙනවා කළු පාටින් භාවිතා නොවන සීමාවල ලෙස හඳුන්වන මුහූර්තයන්. මෙම කළු පාටින් දක්වා තිබෙන භාවිතා නොවන සීමාවල ලෙස සඳහන් වන මුහූර්තයන් ඔබගේ විදේශ කටයුතු සඳහා යොදා නොගැනීමට වග බලා ගන්න. එම වේලාවන් තුල විදේශ කටයුතු සඳහා යොදා නොගැනීමෙන් ඔබට වඩා ආරක්ෂිත තත්ත්වයක් උදා කර ගන්නට පුළුවන්. ඒ වගේම ඉදිරිපත් කළ තිබෙන සටහනේ කොළ පාටින් දක්වා තිබෙන මුහූර්තයන්ද රතු පාටින් දක්වා තිබෙන මුහූර්තයන්ද ඉතාමත්ම විශ්වාසයෙන් යුතුව, ඉතාමත්ම ආත්ම විශ්වාසයක් ඇතුව යොදා ගන්න ඔබට විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට මෙම මුහූර්තයන්ගේ කටයුතු කිරීමෙන් අවස්ථාව සැලසෙනවා. දැන් අපි බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේ 12 වෙනිදා බදාදා දිවා කාලයේ දෙවෙනි කොටස. එනම් සවස 1:41 සිට සවස 6:25 දක්වා යෙදෙන සුබ මුහූර්තයන් කෙසේද කියලා. මේ අතරින් සවස 14:50 නැත්නම් හවස 2:50 සිට සවස 15:15 එනම් 3:15 දක්වා අතිවිශිෂ්ට සුබ මුහූර්තයක් යෙදෙනවා. ඒ වගේම සවස 16:25 එනම් සවස 4:25 සිට සවස 16:50 දක්වා 4:50 දක්වා අතිවිශිෂ්ට සුබ මුහූර්තයක් යෙදෙනවා. ඒ වගේම සවස 18:00 එහෙම නැත්නම් සවස 6 වෙලාවේ සිට සවස 6:25 දක්වා අතිවිශිෂ්ට සුබ මුහූර්තයක් යෙදෙනවා. ඊට අමතරව පොදුවේ යොදාගත හැකි ඉතාමත් සුබ මුහූර්තයන් රතු පාටින් දක්වා තිබෙනවා. ඒ තමයි සවස් 2:21 සිට සවස් 2:49 දක්වා, ඒ වගේම සවස් 4 සිට සවස් 4:24 දක්වා, ඒ වගේම සවස් 5:30 සිට
දවස 5:59 දක්වා. මෙම කොළ පාටින් දක්වා තිබෙන සුබ මුහූර්තයන්ද රතු පාටින් දක්වා තිබෙන සුබ මුහූර්තයන්ද ඉතාමත්ම විශ්වාසයෙන් යුතුව ඔබගේ විදේශ කටයුතු සඳහා යොදාගෙන ඔබට ඉතාමත්ම ජයග්‍රාහී විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි බව අප මෙහිදී සඳහන් කරනවා. ඒ වගේම කොළ පාටින් සහ රතු පාටින් දක්වා තිබෙන සුබ මුහූර්තයන්ට අමතරව මෙහි දක්වා තිබෙන කාල වේලාවන් කළු පාටින් දක්වා තිබෙන කොටස් භාවිතා නොකිරීමට ඔබ වග බලා ගන්නේ නම් ඔබට යම් සහනදායී තත්ත්වයක් ඇති වෙනවා. එම කළු පාටින් දක්වා තිබෙන භාවිතා නොවන සීමාව ලෙස හඳුන්වා තිබෙන කාල වේලාවන් ඔබගේ විදේශ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වැළකී සිටීම ඉතාමත්ම යහපත්. දැන් අපි බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේ 12 වෙනිදා බදාදා දවසේ රාත්‍රී කාලයේ යෙදෙන සුබ මුහූර්තයන් කෙසේද කියලා. 2025 වර්ෂයේ ජුනි මාසයේ 12 වෙනිදා රාත්‍රී කාලයේ යෙදෙනවා අතිවිශිෂ්ට සුබ මුහූර්තයන් රාත්‍රී 8:55 සිට රාත්‍රී 9:10 දක්වා, රාත්‍රී 10:55 සිට රාත්‍රී 11:15 දක්වා සහ රාත්‍රී 12:05 සිට රාත්‍රී 12:15 දක්වා. ඊට අමතරව පොදුවේ යොදාගත හැකි යහපත් සුබ මුහූර්තයන් කීපයක් මේ දෙනවා. ඒ තමයි රතු පාටින් දක්වා තිබෙන්නේ රාත්‍රී 7 සිට 7:30 දක්වා, රාත්‍රී 8:30 සිට රාත්‍රී 8:54 දක්වා. ඒ වගේම රාත්‍රී 9:55 සිට රාත්‍රී 10:15 දක්වා, ඒ වගේම රාත්‍රී 11:16 සිට රාත්‍රී 11:35 දක්වා. මෙම කොළ පාටින් දක්වා තිබෙන සුබ මුහූර්තයන්ද රතු පාටින් දක්වා තිබෙන සුබ මුහූර්තයන්ද ඔබගේ විදේශ කටයුතු සඳහා පිටත් වීමට යොදා ගැනීමේදී ඔබට අනිවාර්යයෙන්ම තාමත්ම යහපත් විශිෂ්ට ප්‍රතිඵල උදාගත හැකි වෙනවා. ඊට අමතරව අපි සඳහන් කරන්න කැමති කළු පාටින් දක්වා තිබෙන භාවිතා නොවන සීමාව ලෙස සඳහන් කරලා තිබෙන කළු පාටින් දක්වා තිබෙන වේලාවන් ඔබගේ විදේශ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වැළකී සිටින්නට ඔබ මතක තබා ගන්න. එම වේලාවන් තුල විදේශ කටයුතු සඳහා තරම් යහපත් තත්ත්වයක් නැහැ. එම නිසා එම කළු පාට අපි අකුරු වලින් දක්වලා තිබෙන භාවිතා නොවන සීමාවල සඳහන් කරලා තිබෙන කාල වේලාවන් විදේශ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වළකින්න. දැන් අපි බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේ 12 වෙනිදා බදාදා දවසේ රාත්‍රී කාලයේ දෙවෙනි කොටස. රාත්‍රියේ දෙවෙනි කොටසේ යෙදෙන සුබ මුහූර්තයන් කෙසේද කියලා. මෙහිදී නැවත අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා කොළ පාටින් දක්වා තිබෙන අති විශිෂ්ට සුබ මුහූර්තයන් සහ රතු පාටින් දක්වා තිබෙන පොදුවේ යොදාගත හැකි සුබ මුහූර්තයන්. මෙහිදී පාන්දර 1:16 සිට 1:45 දක්වා ඉතාමත්ම සුබ අතිවිශිෂ්ට සුබ මුහූර්තයක් යෙදෙනවා. ඒ වගේම පාන්දර 2:51 සිට 3:10 දක්වා ඉතාමත්ම විශිෂ්ට සුබ මුහූර්තයක් යෙදෙනවා. ඒ වගේම පාන්දර 4:16 සිට 4:40 දක්වා ඉතාමත්ම යහපත් සුබ මුහූර්තයක් යෙදෙනවා. ඒ වගේම අලුයම 5:45 සිට 6:10 දක්වා ඉතාමත්ම යහපත් විශිෂ්ට සුබ මුහූර්තයක් යෙදෙනවා. ඊට අමතරව රතු පාටින් දක්වා තිබෙනවා පොදුවේ යොදාගත හැකි යහපත් සුබ මුහූර්තයන් කීපයක්ම. ඒ තමයි රාත්‍රී 12:50 සිට 1:15 දක්වා, ඒ වගේම අලුයම 2:20 සිට 2:50 දක්වා, ඒ වගේම අලුයම 3:50 සිට 4:15 දක්වා, ඒ වගේම අලුයම 5:20 සිට 5:44 දක්වා. මෙම කොළ පාටින් දක්වා තිබෙන සුබ මුහූර්තයන් වගේම රතු පාටින් දක්වා තිබෙන සුබ මුහූර්තයන්ද විශ්වාසයක් ඇති යොදාගත හැකි ඉතාමත්ම සුබ විදේශ කටයුතු සඳහාම යොදාගත හැකි සුබ යහපත් මුහූර්තයන් ඔබ විශ්වාසයක් ඇතුව එම වේලාවන් යොදා ගන්න. ඒ වගේම මතක තබා ගන්න මේදී අපි කළු පාටින් දක්වා තිබෙන භාවිතා නොවන සීමාවල සඳහන් කරලා තිබෙන කාල වේලාවන් විදේශ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වළකින්න. ඔබගේ විදේශ කටයුතු සඳහාම කැප වූ yo.com YouTube channelය අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ ඔබගේ විදේශ කටයුතු සඳහා යොදාගත හැකි සුබ නැකත් නැත්නම් සුබ මුහූර්තයන් අඟහරුවාදා දවසේ සහ බදාදා දවසේ. ඒ වගේම අපි ඊළඟට ඉදිරිපත් කරනවා බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් දෙකේ යෙදෙන සුබ මුහූර්තයන්. මේ විදිහට අපි දවස් දෙකෙන් දෙකට ඔබට අවශ්‍ය විදේශ කටයුතු සඳහා අවශ්‍ය සුබ මුහූර්තයන් ඉදිරිපත් කරනවා. එම සුබ මුහූර්තයන් ලංකාවේ සුප්‍රසිද්ධ විදාගම ජ්‍යොතිෂායුර්වේද ගුරුකුලය පරම්පරා ගණනාවක් තිස්සේ ඉතාම රහසිගතව පවත්වාගෙන ගිය යොදාගත්තා වූ
විශිෂ්ට සුබ මුහූර්තයන් විදේශ කටයුතු සඳහා යොදාගත් විශිෂ්ට සුබ මුහූර්තයන්. එම නිසා ඔබ මෙම මුහූර්තයන් ඉතාමත්ම විශ්වාසයෙන් ඉතාමත්ම ආත්ම විශ්වාසයක් ඇතුව යොදා ගන්න. ඔබට නොරදවාම සර්ව සුබ සිද්ධියක්ම යෙදෙනවා. අප විශ්වාසයෙන් යුතුව ඔබට ඒ බව සඳහන් කරනවා. ඔබගේ සියලු කටයුතු මෙම සුබ මුහූර්තයන් යොදාගෙන අති සාර්ථක කරගන්න.